මචං මෙන්න මේක නම් මේ අපේ උතුරු කරේ ඉන්න දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ මිනිස්සු වෙනුවෙන් අපේ හැමෝම එකට ඉන්න ඕනේ මචං මේ මන සීන් එකක් තියෙනවා. මොකද අපි සිංහල දෙමළ කියලා වෙනසක් වෙන්න විදියක් නැහැ කොහොමත්. මොකද බලගේ නහර එකයි අපේ නහර එකයි. මුස්ලිමුත් එහෙමයි. බලගේ නහරත් එකයි අපේ නහරත් එකයි. මචං මෙන්න මේ වීඩියෝ එක චූට්ටක් බලපංකෝ මේ මෙයා ගෝතයා කියන වීඩියෝ එක චූට්ටක් බලපංකෝ. නාමල් ගැන මට කියනවන මම නාමල්ට කිව්වා මචං උඹ 2028 ජනාධිපති වෙයි. හැබැයි උඹත් ඇවිල්ලා ඔයාගේ තාත්තා කරපු එකම වැඩක් කරන්න දෙපා. හැබැයි මම ඒ කාලේ වෙනකන් මේ තේසපාලනයක් කරනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම මචං ඇත්ත නම් ඇත්ත කියනවා. මම නාමල්ට ගිහලා කතා. මං කිව්වා මං ඔයාව ඇත්තටම මම නාමල්ට කිව්වා. මචං එක දවසක් බොම්බයක් පුපුරන්න පුළුවන් නම් එක දවසක් තාත්තයි ඔයාගේ ලොකු තාත්තයි ඔයා ඉන්න දවසලා ඇවිල්ලා බොම්බය පුපුරන්න පුළුවන් නම් මගේ හිතේ තිබ්බා කොහොම හරි ගිහලා බොම්බය පුපුරමු කියලා. මං නාමල්ට කිලිම කියපු කතාව මේක. හැබැයි ඒච්චර වෛරයක් අපේ මිනිසුන්ගේ ඇතුළේ තියෙනවා මචං. අදත් තියෙනවා. දැන් මම සිංහල දන්න ඉඳලා ලස්සනට කතා කරලා යාළුවෝ වෙලා ඉන්නවා. අපේ මිනිසුන්ගේ ඉන්නවා හිතේ තියෙන ඒක මචං වෙනස්. නාමල් මොකද්ද කිව්වේ ඔබට? නාමල් කිව්වා මචං මෙහෙමයි ඇත්තටම 2028 මම මේම ආවොත් කවදාවත් තාත්තලා කරපු ලොකු තාත්තලා කරපු වැරද්දක් කරන්නේ නැහැ. ওই සිංගල් දෙමළ ප්‍රශ්නේ දැන් මම කලින් ඉවර කරනවා. නාමල් පිළිගන්නවද එයාගේ දෙමව්පියන් අතෙන් එයාගේ තාත්තකගෙන් වැරද්දක් වුණාද? මම එහෙම එකක් ඇහුවේ නැහැ. සාමාන්‍යයෙන් මගේ තාත්තා හොඳ නැහැ කියලා කවුරුත් මම කැමති වෙන්නේ නැහනේ. හැබැයි hinaවලා කිව්වා. හැබැයි මචං ඒගොල්ලෝ කරපු වැරද්දක් මම කරන්නේ නැහැ කියලා කිව්වා නාමල්. ඔබතුම ඇහුවද මොකද්ද වැරද්ද කියලා? ඉතින් මම ඒක හැමදාම බයිනවනේ නාමල්ට. එතකොට නාමල් දන්නවනේ හොඳට අපි මම හිතන්නේ විනාඩි 30ක් අතරක එකට ඉඳලා කතා කරේ. මම එකම එකයි කිව්වේ බැරි වෙලා හරි මං ඒ කාලේ පොලිටික්ස් එකේ ඉන්නවනම් මචං මං උපරිම සහයෝගයක් දෙනවා ඔයා ජනාධිපති වෙනකොට. ඇයි ඔබතුමා නාමල්ට උදව් කරන්නේ? මම ඒක ඇහුවා අන්තිමට මචං කවදා හරි මේ සිංගල දමල ප්‍රශ්න එක ඉවර කරපියෝ කියලා. මේක කවදා හරි මේක ඉවර කරන්න. ඒක නාමල්ට කරන්න පුළුවන්ද? මම හිතන්නේ අනුර කුමාර දිසානායකට දැන් කරන්න පුළුවන්. දැක්ක නේද මචං? දැන් බලගේ මේ අර්ජුනා කියන එක දැක්කද බලලා? ඌ කියනවා ඌට බෝම්බයක් වුණා පත්තු කරන්න පුළුවන්ලු නාමල් රාජපක්ෂ එකතු වෙලා. එතකොට හවුවෙන්නේ කවුද? හවුවෙන්නේ අහිංසක දෙමළ මිනිස්සු. උතුරේ ඉන්න, යාපනයේ ඉන්න, ත්‍රිකුණාමලයේ ඉන්න, වවුනියාවේ ඉන්න. ඒ මිනිස්සු තමයි හවුවෙන්නේ. මුන් පත්තු කරන්නේ බෝම්බ. පාසුබාරෙත් ඕක තමයි කරේ මුන්. මචං මම මේකයි බලට කියන්න තියෙන්නේ. ඔය අර්ජුනා කියන්නේ පිස්සු හුත්තෙක් සිරාම. උන්ගේ අම්මට මචං හුකලා තියෙන්නේ වෙන කවුරු හරි. තාත්තා නෙමෙයි. ඌ තාත්තට ජීවත් වෙච්ච එකෙන් නේ බලපන් ඌගේ හැටි. ඌ ගෑනුත් එක්ක රණ්ඩු වෙනවා, හැමෝමත් එක්ක රණ්ඩු වෙනවා. ඔබ දන්නවද ඌ අවජාතක ගෝත කැරියෙක් කියලා? ඕකින් හිත ගන්න මුලන් මට. මොකද අපි කියමුකෝ දෙමළ සිංහල පැත්තක දාමුකෝ. දැන් ඌ කියන දෙමළ මිනිස්සු පිළිවෙන් තමයි ඌ කතා කරන්නේ. දැන් යකෝ දෙමළ මිනිස්සු මරන්න බෝම්බ පත්තු කරනවා කියන්නේ ඌ මොකෙද්ද බං ඌ? බල ඡන්ද දීපංකෝ ඌට ආපහු බලපංකෝ ගෝතයා කියන එක. නාමල්ට කියලා බෝම්බයක් පත්තු කරමුණු. මං එන්නල්ලු බෝම්බ පත්තු කරන්න. යකෝ ඔහොම කතා කරනවද බං? කවුරුවත් ඔන්න බලවන් මම මේ අපේ දෙමළ අපේ හොඳම යාළුවෝ සහෝදරයෝන්ගේ ඉල්ලන්නේ මෙන්න මූට නම් ඡන්ද දෙන්නවා මූ පිස්සෙක්. සිරාම කියන මූ පිස්සෙක්. මොකද දන්නද හේතුව? මුන් වගේ උන් කොහොමත් දේශපාලනට ගන්න හොඳ නැහැ. දැන් උඹලගේ දරුවෝ මරන්නෙත් මුන් බෝම්බේ තියලා මරුණට පස්සේ කියාවි ආණ්ඩුවෙන් තමයි බෝම්බේ තිබ්බේ කියලා. හැබැයි මැරෙන්නේ බලගේ දරුවෝ. උගේ දරුවෝ මැරෙන්නේ නැහැ මචං. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ දෙමළ ජනතාවගේ ඉල්ලන්නේ මෙන්න මූට නම් ඡන්ද දෙන්න එපා මූ පිස්සෙක් අමු පිස්සෙක් මූ අනිත් එක තමයි අවජාතක ඇරියෙක්. සිරාම කියනවා. ඔය යාපනේ ඉන්නවනේ මචං කියනවා ඌට බැන්නොත් අපි ගහනවා අපි බයිනවා ඒ ලොකු සීන් කට්ටිය තමයි මේ කියන්නේ මූ කියන්නේ පිස්සු හුත්තෙක් සිරාම කරන්නද මූට කිසිම දෙයක් නැහැ අනිත් එක මූ පොන්නේක් මූ නිකන් hina වෙලා කෑ ගහනවා පුක කෑව දාන මනන්ද කියලා බලපංකො පොඩ්ඩක් ඉස්සරහට යද්දි ඔය අයියත් බලන්න මොනවද කරන්න කියලා බලපංකො මම දෙමළ ජනතාවගේ මූට නම් ඡන්ද දෙන්න එපා වස්තුවේ කවදාකවත් චූටි දක්වත් දෙන්න එපා මූට